ආයිබෝවන් හැමෝටම අපි ඇවිල්ලා ඉන්නේ ආයිබෝවන් හැම දෙනාටම. ඉතින් අද අපි නුවරඑළිය යන්න තමයි මේ සූදානම. නුවරඑළිය ලස්සන බලන්නයි අද අපි යන්නේ. එහෙනම් අපි බලමු අද නුවරඑළිය ලස්සන. දැන් අපි ඉන්නේ නුවරඑළිය කිට්ටුව පලාගොල්ල ප්‍රදේශයේ. මෙතෙන්ට පේනවා අපිට මේ පිටිපස්සෙන් කොත්මලේ ඩෑම් එක ගොඩක් ලස්සන. මේ පිටිපස්සෙන් පේන්නේ කොත්මලේ පැත්ත. ගොඩක් හොඳටම පේනවා. හරි අපි දැන් නුවරඑළියට ඇවිල්ලා ඉන්නේ. අද ගොඩක් නුවරඑළියට සීතල දවසක්. ඉතින් අපි ජැකට් එකක් එහෙම දාගන්න වෙනවා. ඉන්නේ නුවරඑළියේ ටවුන් එක කිට්ටුව. මේ හරියේ තියෙනවා නුවරඑළිය ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක. අපිට මෙතෙන්ද බලා ගන්න පුළුවන්. මේ පාතින් තියෙන නුවරඑළිය ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක. අපි දැන් ගෙගරිය ළඟ තමයි ඉන්නේ. ගෙගරිය ළඟ ලස්සන පාක් එකේ. ඉතින් මේ හරිය ගොඩක් ලස්සන මල් වවලා තියෙනවා. ඒත් එක්කම ගෙගරියාවේ ලස්සන මෙතෙන් දැන් බලන්න පුළුවන්. අපි බලමු වටේ ගිහින්. මෙතන මල් විතරක් නෙමෙයි අපිට බෝට්ටු පදිනවා බලන්නත් පුළුවන්.
අපිට නුවරඑළිය ආපුම ගොඩක් මේ වගේ පෝනියෝ බලන්න පුළුවන්. මෙතනත් තියෙනවා පෝනිය. ගොඩක් ලස්සන පාක් එකක්. ඒ මල් වල අමුතු පාටක් තියෙන ගොඩක් තද පාට වෙච්ච දේලියා මල් ඒ වගේම එක එක වර්ගයේ මල් ගොඩක් මෙතන බලන්න පුළුවන්. හරිම ලස්සනයි. අපි නුවරඑළියේ තියෙන ගොඩක් ලස්සන තැන් කීපයක් බැලුවා. ගැගරි වැව ඒත් එක්කම ගැගරි වැව ළඟ තියෙන දෙවැනි පාක් එකටත් අපි ගියා. ඉතින් දැන් ඉන්නේ අපි ලංකාවේ ඉහළින්ම පිහිටලා තියෙන ගම සාන්තිපුරට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ලංකාවේ උඩින්ම පිහිටලා තියෙන ගම. ලංකාවේ උඩින්ම පිහිටලා තියෙන ගම සාන්තිපුර. ඉතින් මේ පැත්තේ එළවලු වවන පැත්තක් ගොඩක් එළවලු වගා කරන අය තමයි ඉන්නේ. ඉතින් ගොඩක් ලස්සන පැත්තක් සීතලකුත් තියෙනවා. නුවරඑළියට ඇවිල්ලා නුවරඑළිය ලස්සන බැලුවා. දැන් නුවරඑළියට හොඳටම වහින වෙලාව. ඉතින් ගොඩක් සීතලයි. අපිට වැඩි ඇවිදින්න වෙන්නේ නැහැ. එහෙනම් අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න. channel එකත් subscribe කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඔබට සුබ දවසක්. ජයෙන් ජය වේවා.